මං ගෙදර ඉන්න හදනකොට ප්‍රොෆෙසර් මට කියනවා මේවා සාමාන්‍ය රුසියාව විතරයි මං හිතන්නේ වෙන්නේ. උඹ කොහෙද යන්නේ? මං කිව්වා මං දැන් ගෙදර යනවා. පොඩ්ඩක් හිටපන්. මං කිව්වා ඇයි? ප්‍රොෆෙසර් කියනවා පොඩි වැඩ වගේක් තියෙනවා. මං කිව්වා මොනවද? මට දැන් ගෙදර යන්න ඕනේ. පොර කියනවා අන්න සෙකන්ඩ් එකේ ලස්සන කෙල්ලෝ ටිකක් ඉන්නවා. එයා මං ගිහිල්ලා කතා කරනවා. මං කිව්වා මට වැඩ තියෙනවා යන්න ඕනේ. කිව්වා නෑ අද යන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් ගියා. ගිහිල්ලා ඉවරලා ප්‍රොෆෙසර් කියනවා මේ ඉන්නේ අපේ බැජ් එකේ টොප්. මෙයා තමයි අද ඉඳන් ඔයාලගේ කියුරේට්. මම බැලුවා මොකද්ද මේ වෙන්නේ. කලින් ඉඳලා තියෙනවා මේ වගේ තැන්වල. ඒ වුණාට මම බැලුවා දැන් මට වැඩත් වැඩි. ඊට පස්සේ කිව්වා මෙයාත් එක්ක ඔක්කොම කතා කරන්න ඔයාගේ තියෙන ප්‍රශ්න ඔයාලගේ තියෙන ප්‍රශ්න. ඊට පස්සේ යාළුවා එක ප්‍රශ්න ඇහුවා. කොහොම හරි මම මගේ කන්ටැක්ට් දීලා ඉවරලා මාරු වෙලා මොකෝ මට වැඩ තියෙනවා. මේකෙන් කියන්න ඕනේ උනේ මේ දේ. කෙල්ලෝ ගුරුවරු පෙන්වන එක නෙමෙයි. රුසියාවේ තියෙන ගුරුගෝල සම්බන්ධය. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවද දන්නේ නැහැ රුසියාවේ එක සිගරට් එක පත්තු කරගෙන ස්ටුඩන්ට් කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා එක තැන බොන සමාජයක් තමයි රුසියාවේ තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ ගුරුවරුයි ගෝලයේ රුසියාවේ සිගරට් බොන කතාවක් නෙමෙයි. ඒ කියන්නේ යාළගේ සම්බන්ධය කොහොමද කියලා. උදාහරණයක් විදිහට සෝවියට් දේශයේ තිබ්බ කාලේ තමයි හොඳම සම්බන්ධ තිබිලා තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් තියෙන කුරිල්කා කියලා කියන තැන. එතන තමයි සිගරට් බොන්නේ. එතනට රැස් වෙනවා ශිෂ්‍යයෝ වෙනවා. ඊට පස්සේ ගුරුවරු වෙනවා. සමහරක් වෙලාවට ගුරුවරුන්ගෙන් ලයිටර් ඉල්ල ගන්න වෙන්න පුළුවන්, ගිනි පෙට්ටි ඉල්ල ගන්න වෙන්න පුළුවන්. මෙහෙම එක සිගරට් බොන එක තැන. කිසි සම්බන්ධයක් නැහැ. හැබැයි රුසියාවේ ගුරුවරු කියන්නේ බොහෝ වෙලාවට ඕනම වෙලාවක ගුරුවරයයි ගෝලයයි අතර සම්බන්ධය හරියට ගිනි මැලයයි සීතලට අහුවෙච්ච මිනිහයි අතර සම්බන්ධය තියෙන සම්බන්ධයට සමානයි. ඒකට හේතුව තමයි ඕනවට වඩා ලං වුණොත් ගිනි මැලයට පිච්චිලා අදාළ පුද්ගලයාට හානි වෙනවා. ඕනවට වඩා දුරස් වුණත් එහෙමයි. රුසියාවේ ගුරුගෝල සම්බන්ධය කිව්වහම බොහෝ විට අන්න එහෙමයි. ඒක හරි ලස්සනයි. ඒක හරි මන් දන්නේ ඒක කොහොම කියන්නේද කියලා. සමහරක් වෙලාවට අපේ ප්‍රශ්න අපි සමහරක් වෙලාවට කියනවා. එයාලා ඕනවට වඩා සාමාන්‍ය සෝවියට් දේශීය ඉගෙන ගත්ත ගුරුවරු එයාලා දැන් වයසයිනේ. එයාලා ගොඩක් වෙලාවට අපි කියන හොයලා බලන්න. ඇයි උඹට වුණ මොකක්ද විටමින් C බීපන්. ඊට පස්සේ වරෙන් යන්න හම්බ වෙමු. ප්‍රශ්නයක්ද වරෙන් කතා කරමු. උඹට දැන් ගෙදර යන්නේ කොහොමද? ඔය වගේ පුදුමාකාර විදිහට උදව් කරන්නේ මන් දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. රුසියාවේ ඉන්න අය දන්නවා ඒක ගැන. ඒකට හේතුව තමයි වයසක ගුරුවරු පුදුම විදිහට ආදරේ මිනිස්සුන්ට විදේශික ශිෂ්‍යයන්ට විශේෂයෙන් ලංකාවේ ළමයින්ට හේතුව තමයි ලංකාවේ ළමයි ආයන් පස්සේ ගොඩක් යාලා ඉගෙන ගන්න. රුසියාවට එන්න ගොඩක් අය පිස්සු කෙලිනවා තමයි. ගොඩක් ශිෂ්‍යයෝ ඒ වුණාට ගොඩක් ලංකාවේ ළමයි යාලා හොඳට ඉගෙන ගන්නවා. එයාලා පුදුම විදිහට රුසියාවේ මිනිස්සුන්ට ගරු කරනවා, රුසියාවට ගරු කරනවා. ඒකින්ද ලංකාවේ මිනිස්සුන්ට විශේෂයෙන් ශිෂ්‍යයන්ට මම මේ කියන්නේ රුසියා ගුරුවරු පුදුම විදිහට ආදරේ. ඉතින් රුසියා ගැන මම ගොඩක් වෙලාවට කතා කරන්නේ මම රුසියාවේ ඉන්න හින්දා මේ තියෙන්නේ රුසියාවේ මිනිස්සු බයම දෙයක් තනකොළ. ඒක ගැන මම පස්සෙලා කතා කරන්නම් ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. හේතුව මම පැහැදිලි කරලා කියන්නම් මොකද්ද කියලා. ඒක ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ රුසියාවේ අධ්‍යාපන ක්‍රමය ගැන? අධ්‍යාපන ක්‍රමය ගැන ඇත්තටම මම ගොඩක් දේවල් කිව්වේ නෑ. ගුරුගෝල සම්බන්ධ ගැන තමයි චුට්ටක් කතා කළේ. ඉතින් කියන්න අමතුණා නැත්තම් හිතනවා ටීචර් මොකක්ද මේ කළේ තමන්ගේ ළමයි එක්ක ගිහිල්ලා කෙල්ලොත් එක්ක. ඒකෙන් කලේ මොකුත් නෙමෙයි. එයා විහිළුවක් එක්ක සාමාන්‍යයෙන් එහෙම තමයි යාළුවා උදව් කරනවා. කියන සමහර කෙනා අන්න බලපන් ලස්සන කෙල්ලෙක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඒකෙන් කිව්වේ අර වැඩකට සමහරක් අයව පොළොඹව ගන්න කොහොමද? නිකන් කියන්නේ නැතු වරෙන් යන්න තෝත් එක්ක අද වැඩක් තියෙන එහෙම නැතුව සාමාන්‍යයෙන් ආසාවක් ඇති කරලා එයාලා දන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩුණු මිනිස්සු නැත්තම් වැඩි හිටි ශිෂ්‍යයෝ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ආසාවක් නෑ. කෙල්ලොත් එක්ක යනවට වැඩිය මට කන්දක් කුට්ට යන එක ආසයි. මං ඊට වැඩිය ආසයි. ඒක යාලා දන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් ගුරුගෝල සම්බන්ධ කියන්නේ රුසියාවේ. විහිළු සර්කාසම් කියලා කියන ඒවට. ඉතින් ගිහිල්ලා එන්න සුබ දවසක්. ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් රුසියාව ගැන ලියාගෙන යන්න. ආස හිතෙයි කියවන්න මටත් පුළුවන් විදියට මම ඔයාලා ආස දේවල් ගේන්නම් මේ පිටුවෙන්. ඉතින් අනිවාර්යයෙන්ම ෆලෝ කරන් යන්න. පාඩු වෙන්නේ රුසියාව ගැන ලෝක ගැන දන්නේ නැති ගොඩක් දේවල් පින්නනවා. ඩී ගණන් ගන්න එපා රුසියාව විතරයි කියලා කිව්වේ නිකමට වගේ. අනිත් රටවල සමහරක් වෙලාවට තියෙනවා.